මේ අයියා හෙව්වා හරිද? දවස් දෙකක් හිටියේ නෑනේ. දවස් දෙකක් ආවේ නෑනේ. අයියා හෙව්වා හැමතරම. ඇහුණාද? මේ දවස් දෙකක් හිටියේ නෑනේ. අයියා හෙව්වා හැමතරම. ඉතින් අයියා හෙව්වා කොහෙ ගියාද? කණ්ඩාවෙත් නෑ. අයියා බලන්න ආවෙත් නෑ. අයියා බැලුවා හරියට. අයියා ඇඬුවා. කොහෙද ගියේ? ඈ අනිත් එක්කෙනා නම් හිටියම බලන්න ආවලා. ඈ මම මෙහෙට නෝනේ හවසට එතකොට එනවනේ. කොහෙද ගියේ? ඔහොම යනවාද කියන්නේ නැතුව? ඈ අයියා බලන් ඉන්නවනේ. අයියා බැලුවා දවස් දෙකක් මොන හරි කරදරයක්වත් වෙලාද කියලා. අයියා අප්පා මට කතා කරන මල්ලි. ඈ මේ ඔයා කොහෙද ගියේ? කෙල්ල බලන්න ගියාද? මේ ළමයෝ චූටි පුතේ. නෑ ඔයාට මාත් ආදරේනේ. ඉතින් ඔයා මම බලනවා මම නැති හන්ද හෙව්වානේ හැමතැනම මට අර නැති වෙච්ච බැටළු පැටියා වගේ. යව හම්බෙන්නකෝ නැවස දැන් අරයා ළඟට හිටපු කෙනා එයාට තරහක් ඇති. එයා මංගාව දාලා ගියෙත් නෑ දවස් දෙකක්වත්. දවස් දෙකක්වත් ආවේ නෑ. දවස් දෙකක් හිටියේ නෑ. එතකොට ඉතින් මම හොයනවනේ. මං කතාත් කෙරුවා. දැන් කතා කරපුවම ආවා. කොහෙද ගියේ? කෙල්ලෙක් බලන්න ගියාද? කෙල්ලෙක් බලන්න ගියා? නෑ. කොහෙද ගියේ? අනේ මේකනේ වැඩේ. දීලිසෙන කල්ලා. සුදු අප්පු. මේ චූටි පුතේ. එයි මේ කොහෙද ගියේ? බඩගිනි නෑ? වතුර එපාද? ආයි මොනවද කියනවා මට? අයියට පෙන්නන ටෝක්. අයියට පෙන්නන ටෝක්. නෑ මේ දැන් මම ඉන්නවනේ පැත්ත කරලා. අනේ මේ බලන්න අර වතුර තිබ්බා තියෙනවා අර වතුර බොනවා. මේ අනිත් යාළුවා මාව දාලා යන්නේ මම ඉතින් මෙයා ඉතින් හිටියා මං එක කොහොමද මාව බලන්න එනවා. මෙයාට හරි ආදරෙයි. පට්ට ආදරයක් මෙයා තියෙන්නේ. පූඩි මල්ලි මගේ අයියා මල්ලි බෂින් මාමගේ යාළුවෝ තමයි. බෂින් මාමට ඉන්න ඔට්ටේ තමයි. තිබහා තිබිලා යනකොට දැන් නේ ආයේ අර තිබහා තිබිලා බොන්න පුතා බොන්න. කෙල්ල එක නටලා වගේ මට පේන්නේ. දැන් නාම්බානේ.